ඔබ දන්නවද කාන්තාවක් ලෙස ඔබේ පෞරුෂය වර්ධනය කර ගැනීම යනු ඔබේ හොඳම අනුවාදයේ බවට පත්වීමයි. ඒ සඳහා බලගතු ක්‍රම කිහිපයක් මෙන්න. අංක 1 ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න. ඔබට හොඳ හැඟීමක් ඇති කරන ආකාරයෙන් ඇඳුම් අඳින්න. පැහැදිලිවම කතා කර සෘජුව සිටින්න. කුඩා ඉලක්ක තබා ඒවා සාක්ෂාත් කරගන්න. සාර්ථකත්වයේ විශ්වාසය ගොඩනගයි. අංක 2 ඉගෙනීම දිගටම කරගෙන යන්න. පොත් කියවන්න. ආස්වාදජනක වීඩියෝ නරඹන්න. පාඨමාලා හදාරන්න. ඔබේ රුචිකත්වයන් ගැන ඉගෙන ගන්න. එය යොම් පිහුම් ව්‍යාපාර ආධ්‍යාත්මිකත්වයක් හෝ කලාව වේවා. අංක 3 sannivedanaya පිළිබඳ වැඩ කරන්න. බාධා නොකර සවන් දීමට පුරුදු වන්න. අවංකකම පමණක් නොව කරුණාවෙන් කතා කරන්න. වර්ධකාරීත්වයකින් තොරව නැහැ කියන්න ඉගෙන ගන්න. අංක 4 ස්වයං රැකවරණය පුහුණු වන්න. විවේක ගැනීමට ඔබවම ගහඩගසා ගැනීමට සහ හොඳින් ආහාර ගැනීමට කාලය ගන්න. මානසික සහ ශාරීරික සෞඛ්‍ය ඔබේ පෞරුෂයට සෘජුවම බලපායි. අංක 5 ස්වාධීන වන්න. චිත්ත වේගය හා මූල්‍යමය වශයෙන් ඔබේ මූල්‍ය කළමනාකරණය කරන්න. ඔබේම ඇසුර භුක්ති විඳීමට ඉගෙන ගන්න සහ ඔබේ සහජ බුද්ධිය විශ්වාස කරන්න. අංක 6 ධනාත්මකව සිටින්න. ඕනෑවට වඩා ඕපදූප නොකියන්න හෝ පැමිණිලි නොකරන්න. නිතර සිනාසෙන්න. ඒ ආකර්ශනීයයි. අංක 7 ඔබේ සීමාවන් දැනගන්න. අන් අයට ඔබේ කරුණාවෙන් ප්‍රයෝජන ගැනීමට ඉඩ නොදෙන්න. ගෞරවනීය නමුත් ස්ථීරව ඔබ වෙනුවෙන් පෙනී සිටින්න. අංක 8 කරුණාවන්ත සහ සංවේදී වන්න. කිසිවක් බලාපොරොත්තු නොවි අන් අයට උදව් කරන්න. සංවේදනය ඔබේ පෞරුෂයට ගැඹුරක් එක් කරයි. ශක්තිමත් හා ආකර්ශනීය පෞරුෂයක් ඇති කාන්තාවක් ලෙස ඔබට සැබවින්ම බැබලෙන්නට හැකි ශේෂ්ත්‍ර 3කට එය වෙන් කරමු. අංක 1 සමාජ තත්ත්වයන් තුල බැබලීම. හොඳ හැඟීමක් ඇති කරන්නේ කෙසේද? උණුසුම් ලෙස සිනාසෙන්න සහ ඇස් ස්පර්ශ කරන්න. ඒ විශ්වාසය සහ මිත්‍රශීලී බව පෙන්වුම් කරයි. ඔබ ගැන පමණක් කතා කරනවා වෙනුවට අනෙක් පුද්ගලයා ගැන ප්‍රශ්න අසන්න. අනෙක් කෙනෙකු සමග කතා කරන විට නම් භාවිතා කරන්න. එය ඔවුන්ට වැදගත් යයි හැඟී. විශේෂයෙන් එකඟ නොවීම අතරතුර සංසුන්ව සිටින්න. සෑම සමාජික සැකසුමකම අවම වශයෙන් එක් පුද්ගලයෙකුටවත් අවංකව ප්‍රශංසා කිරීමට සහ එක් අර්ථවත් සංවාදයක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. අංක 2 පුද්ගලික විලාසයක් සංවර්ධනය කිරීම. ඔබේ විලාසය ඔබේ පුද්ගලික සන්නාමයයි. එය ඔබ කිරීමට පෙර කතා කරයි. ඇඳුම් පැළඳුම්. ඔබේ පෞරුෂය පිළිඹු කරන ඇඳුම් තෝරන්න. මෘදු හා ගැහැණු, නිර්භීත සහ ශක්තිමත්, සම්භව්‍ය හෝ නවීන වශයෙන් තෝරා වෙන් කර ගන්න. ඔබට අවශ්‍ය භූමිකාව සඳහා ඇඳුම් අඳින්න. ඒ ගුරුවරියක්, ව්‍යාපාරික කාන්තාවක් හෝ අන්තර්ගත නිර්මාපකයෙකු වේවා. අලංකාර කිරීම. ඔබේ කොණ්ඩේ පිළිවෙලට සහ සමනැවුම් සහනීයපුතු පිරිසිදුව තබා ගන්න. සැහැල්ලු සුවඳ විලවුන් වර්ගයක් භාවිතා කරන්න. ඒ සියුම් අලංකාරයක් එක් කරයි.